අම්මලා එහෙම කාමර වලට දාලා ලොක් කරලා තියෙන තැන දැකලා තියෙනවද? ඒ දරුවෝ නිදහසට කියන කාරණාව මොකක්ද? අපේ අම්මට දැන් පිස්සු ඇදිලා කියන්නේ කියනවනේ. අපේ අම්මට තාත්තට දැන් පිස්සු නිසා කාමරේට දාලා ලොක් කරලා තියෙනවා. අර වයෝ වෘද්ධ මානසිකව කායිකව දුර්වල වෙච්ච අම්මලා තාත්තලට නෙවෙයි මේ ඉන්න වැඩිහිටිය ඔබට තරුණයන්ට මම ආරාධනා කරනවා අර වගේ දවස් 3ක් එක කාමරයකට වෙලා ඉන්න. කන්න බොන්න මල පහ කරන් නිදා ගන්න හැරෙන්න එළිය සමාජයක් එක්ක ගනුදෙනු නැහැ. දවස් 3ක් ඉන්න. අපිට උනත් පිස්සු හැදෙයිද නැද්ද? හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියන්ට දවසක දෙමව්පියෝ අතර ගොමාරු කරගත්ත දේවල් දරුවන්ගෙන් එනවද නැද්ද? එනවා. පොතේ අධ්‍යාපනය දෙන්න කලින් මේ විෂය උගන්වන්න කලින් ඉස්කෝලේ යවන්න කලින් පුරුදු කරන්න ඕනේ මොනවද? ඔන්න ඔය ಗುಣධර්ම ටික. හරියට හොඳ නරක ටික. පන්සලකට එන හැටි, පින්කමක් කරන හැටි. නිකමට මතක් කරන දැන්ට අවුරුදු 20කට විතර කලින් මේ පන්සල පරණයිද අවුරුදු 20කට වැඩිය? පරණයිනේ. දැන්ට අවුරුදු 20කට විතර කලින් මේ වැඩිහිටි අම්මලා තාත්තලා පන්සලට ඇවිල්ලා සෙරප්පු දෙක ගැලෙවි කොහෙද? ගේට්ටුවේ ඇතුළටවත් දාන් ආවද? නැහැ. අද මොකෝ වෙලා තියෙන්නේ? ඒක ඇතුළට ගේනවද නැද්ද? ගේනවා. බලන්න මොනතරම් මේක පිරිනවද කියලා. අද වෙනකොට ගොඩක් දරුවෝ ඇත්තටම හරි දුකයි පන්සලකට ගියාම මේ කියන්නේ දරුවන්ගේ වැරදි නෙවෙයි දෙමව්පියන්ගේ මග පෙන්වීමක් නැතිකම. පන්සලක කතා කරන වචන ඇහුනහම මතක තියාගන්න. ඔයාලා අදවත් ඉගෙන ගන්න හොඳද? ගෙදරින් මේව පුරුදු ගන්න. අපි හරි කියලා දෙන්නේ බෑනේ. මං කියන්නේ යාළුවොත් එක්ක දැන් මෙහෙමයි. මං කියන ඔයාලට හොඳ වචන කතා කරන්න. කියලා නැද්ද? කියලා තියෙනවනේ වැඩි හිටියෝනේ. යාළුවෙක් හම්බෙච්ච එක මං අහනවා මිතුර ඔබ කොහිද යන්නේ? ගැලපෙනවද? නෑනේ. මේ කල්යාණ මිත්‍රය ඔබ හමු වීම මට සැපතක්. නිවන් දකින්න ජාති දක්වා ඔබ වන් මිතුරෝ ලැබේවා. එහෙමද කතා කරන්නේ? නෑනේ. යාළුවොත් එක්ක ඔයාලා කතා කරන විදිහක් තියෙනවානේ. යාළුවොත් එක්ක කතා කරන විදිහ වෙනයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. පන්සලක ඇවිල්ලා ඒ ඉස්කෝලේ යාළුවෝ සමාජයේදී හම්බුනහම ඒ යාළුවෝ ඔයාලා විතරක් ඉන්න තැන කතා කරන විදිහ වෙනස්. පන්සලක ඇවිල්ලා ඔයාලුණත් කතා කරන විදිහ වෙනස් වෙන්න ඕනේද නැද්ද? වෙනස් වෙන්න ඕනේ. ඒක අම්මලා තාත්තලා පුරුදු කරන්න ඕනේ. ගෙදරදී කතා කරන්න ඕන විදිහක් තියෙනවා. පන්සල කතා කරන විදිහක් තියෙනවා. හැබැයි අවසනාවකට මේව මුකුත් කියලා දීලා නැහැ. අපේ දරුවෝ පන්සලක ඇවිල්ලා කතා කරන්න දන්නේ නැහැ. පන්සලකට ඇඳන් එන්න ඕන ඇඳුමක් දන්නේ නැහැ. පන්සලකට සෙරෙප්පු දෙයක් දාන් ඇවිල්ලා ගලවන තැන දන්නේ නැහැ. කැප් එකක් දාගෙන ඇවිල්ලා ගලවන්න ඕනේද නැද්ද දන්නේ නැහැ. මේ මුකුත් දන්නේ නැහැ. ඇයි ඒ? දෙමව්පියන්ගේ මඟ පෙන්වීම නොලැබිච්ච නිසානේ. ඒ නිසා ආරාධනා කරනවා මේ දරුවන්ට මඟ පෙන්වන්න ඕනේ දෙමව්පියෝ. අංක 1 පොතේ අධ්‍යාපනය දෙන්න කලින් මහන්සි වෙන්න ඕනේ මොකටද? හොඳ නරක කියලා දෙන්න. ලෝකයේ ගොඩාක් රටවල් වල මේ දියුණු රටවල් වල බලන්න එයාලගේ වැඩ පහසු කරගන්න, සරල කරගන්න ඒ මිනිස්සු යන්ත්‍ර සූත්‍ර හදනවනේ නේ. අද ගොඩාක් දියුණු රටවල් වල මිනිස්සු යන්ත්‍ර හදනවා. ඔයත් දන්නවද ලෝකේ වැඩියෙන්ම යන්ත්‍ර හදන රට කොහෙද? දන්නවද? හිතන්නේ මොකද්ද? ඔයත් හිතන්නේවත් නැති රටක්. ලෝකෙ වැඩියෙන්ම යන්ත්‍ර හදන්නේ ලංකාව කියලා කිව්වොත් විශ්වාස කරනවද? ලංකාවේ තමයි වැඩියෙන්ම යන්ත්‍ර හදන්නේ. හදලා මොකෝ කරන්නේ? එල්ල ගන්නවා බෙල්ලේ. නේ? අපි තමයි මං හිතන්නේ ලෝකෙ වැඩියෙන්ම යන්ත්‍ර හදන්නේ නේ. හරි ඒවත් යන්ත්‍ර තමයි නේ. අද යන්ත්‍ර හදනවා හදලා මොකෝ කරන්නේ? අපි එල්ල ගන්නවා බෙල්ලේ. ඒ ඇඟ වටේ අපි යොතා ගන්නවා. හරිද? මම දැන් ලෝකෙ වැඩියෙන්ම යන්ත්‍ර හදන්නේ අපේ රටේ. නේ? දැන් බලන්න දියුණු රටවල් වල නම් යන්ත්‍ර සූත්‍ර හදලා එයාලා ඒ වයින් ආරක්ෂා වෙනවනේ. පහසුව සලස ගන්නවනේ. දැන් අපිත් ඇයි යන්ත්‍ර දාන්නේ? හරියට හරි. ඇයි යන්ත්‍ර දාන්නේ? ආරක්ෂා වෙන්නනේ. හරි. කවුරු හරි කෙනෙක් යන්ත්‍ර දාලා තියෙන ඇත්තෝ ඉන්නේ නේ. ඔය ඇත්තෝ දන්නවා. මේ අත්දැකීම් තියෙනවා. හොඳට හිතලා බලන්න යන්ත්‍රයක් දැම්මහම වෙන්නේ හරිද? දැන් අපි බලාපොරොත්තු වෙන යන්ත්‍රයෙන් මාව ආරක්ෂා කරන්නනේ. ඇත්තටම අවසානයේදී වෙලා තියෙන්නේ යන්ත්‍රයෙන් මාව ආරක්ෂා කළාද නැත්නම් මම යන්ත්‍රය ආරක්ෂා කළාද? අන්තිමේට මොකෝ වෙලා තියෙන්නේ? හරියටම බැලුවහම වෙලා තියෙන්නේ මම තමයි යන්ත්‍රය දාගෙන ඒක පරිස්සම් කරන්නේ නේ. හරිද? දැන් හිතන්නේ යන්ත්‍ර දැම්මහම මලගෙවල් වල යන්න පුළුවන්ද? යන්න බෑ. ඇයි? කිලි අහු වෙනවා. මටද යන්ත්‍රයටද? යන්ත්‍රයටනේ. යන්ත්‍රය පරිස්සම් කරන්න ඕනේ නිසා ළඟම ඥාතියෙක් මැරුණත් මලගෙදර නම් යන්නේ නැහැ. හරිද? දැන් ওই තව එකක්. හොඳම තැන මේක බලා ගන්න. හොඳද? ඔය යන්ත්‍ර දැම්මම මස් මාළු කන්න පුළුවන්ද? කන්න බෑ. හරිද? යන්ත්‍ර දානවා. දැන් මස් මාළු කන්න බෑ. දවස් 2-3ක් ඉන්නවා ඉඳලා බැරිම තැන මොකෝ කරන්නේ?
එතනින් හිතාගන්න මොකද්ද වෙන්නේ කියලා. හොඳද? යන්ත්‍රයෙන් මාවද පරිස්සම් වෙන්නේ මමද යන්ත්‍රේ පරිස්සම් කරන්නේ නේ. ඔය මස් මාළු නොකා ඉන්දියාවෙන් පස්සේ ඇරියස් එනවද නැද්ද? ඇරියස් එනවා. මම ඔබට යෝජනා කරනවා කවමදාවත් බෞද්ධ නිසා කියලා නම් මස් මාළු කන එක නවත්තන්න එපා. බුදුහාඳුරෝ එහෙම යෝජනාවක් කළා නෑ. කවමදාවත් ශරීරයට විස නැති ආහාරයට ගන්න එක බලෙන් නවත්තන්න එපා. එහෙම වුණොත් ඇරියස් එනවද නැද්ද? ඇරියස් එනවනේ. මස් මාළු කනවටත් වඩා අකුසලයක්. අද ගොඩක් අය බලෙන් මස් මාළු කන එක නවත්තපු අය විඳිනවද නැද්ද? විඳිනවා. දැන් හිතන්න ගෙදරක එක්කෙනෙක් මස් මාළු කන්නේ නැහැ. හරිද? දැන් පළවෙනි දවසේ දෙකේ ප්‍රතිපත්තියක් විදිහට අවංකවමයි කරන්නේ. උපරිම දවසයි දෙකයි. දවස් 3-4 යද්දි දැන් ඉන්නම බෑ. හැබැයි දැන් නවත්තපු නිසා ලැජ්ජාවට කන්නත් බෑ. එතනින් එහා මොකෝ වෙන්නේ? ඇරියස් එනවද නැද්ද? ඇරියස් ගොඩ හිතේ පිරෙනවානේ. හරිද? ගෙදර අය මස් මාළු ඩිංගක් ගෙනාවත් මොකෝ වෙන්නේ? අරයට බලාගෙන ඉන්න බෑ. කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. මස් මාළු ගේන වාරයක් පාසා මස් මාළු නොකන කෙනා කන කෙනාටත් එක්ක බයිනවද නැද්ද? බයිනවා. ඒ ලැබෙන අකුසලය, ඒ බැනලා එකතු කරගන්න අකුසලය මස් මාළු කෑවනම් ලැබෙනවද? ලැබෙන්නේ නැහනේ. ඒ නිසා මම ඔබට යෝජනාවක් කරනවා බෞද්ධ උනා කියලා කන බොන එක නවත්තන්න එපා. හැබැයි ඔබට අයිතියක් තියෙනවා කවුරු හරි කෙනෙක් මස් මාළු කන්න කැමති නැත්නම් පුද්ගලිකව කැමති නැත්නම් අතරින්න. බෞද්ධ නිසා කියලා අතරින්න එපා. බලෙන් හිර වුණොතින් ඇරියස් එනවානේ. ඒ ඇරියස් ආවන් පස්සේ තමයි කඩගානේ ගිහිල්ලා නේ මස් රස සෝයා මීට් ගේන්නේ නේ. හරිද? සෝයා මීට් වලින් මස් එකේ ඇරියස් එක යවනවානේ. දැල්ලෝ රස සෝයා මීට් ගේනවා. ඔය සමහර අය ඉන්නවනේ කෑලි කන්නේ නැහැ හොදි කනවා. කෑලි කන්නේ නැහැ හොදි වලින් ඇරියස් එක පිට කරනවා. එහෙම ඉන්නවනේ. හරි. යන්ත්‍ර දැම්මහමත් එහෙම වෙනවානේ. දවස් 2-3යි උපරිම ඉන්නේ. ඉඳලා බැරිම තැන මොකෝ කරන්නේ? මරු වැඩක් කරන එතනත් නේ. යනවා බුදුන් වඳින තැනට. ගිහිල්ලා ගලවනවා යන්ත්‍රේ. ගලවලා තියනවා බුදුහාමුදුරන්ගේ එහා පැත්තෙන්. බුදුහාමුදුරෝ ජීවිතේට මේ යන්ත්‍ර ගැන දේශනා කළා නැහැ. හැබැයි අපි උන්වහන්සේගේ එහා පැත්තෙන් ගලවලා තියනවා යන්ත්‍රේ. තියලා වැඳලා කියනවා බුදුහාමුදුරුවනේ මස් ඩිංගක් කාලෙන්නම් එතකම් පරිස්සම් කරගන්නනේ. බුදුහාන්ට වැඳලා කියනවා බුදුහාමුදුරුවනේ මම යන්ත්‍රේ පැත්තකින් තියලා යන්නම් මස් ඩිංගක් කාලේ එනකම් පරිස්සම් කරගන්න. යන්ත්‍රය දෙනවා බුදුහාමුදුරන්ට පරිස්සම් කරන්නනේ. තියලා එනවා යන්ත්‍රේ පේන්නේ නැති සීමාවට ඇවිල්ලා අර පහුගිය ඇරියස් ටිකත් එක්කම අල්ලලා ඇති වෙනකන් කනවද නැද්ද? කනවා. දැන් මස් මාළු වලින් පරිස්සම් කරේ තමන්වද යන්ත්‍රයේද? යන්ත්‍රය තමයි පරිස්සම් කරලා තියෙන්නේ. ඇති වෙනකන් කාලා ඉවර වෙලා දත්තාසේ තියෙන ටිකත් අයින් කළා කටත් හොදගෙන මුකුත් දන්නේ වගේ ආයි යනවා බුදුන් වඳින්න තැනට. ගිහිල්ලා එහෙනම් බුදුහාන්න පින් සිද්ධ වෙච්ච ආවේ නේ කියලා වැඳලා ආයි යන්ත්‍රය අරගෙන දාගන්නවා නේ. දැන් බලන්න වෙලා තියෙන්නේ මොකද්ද? යන්ත්‍රයෙන් මමද පරිස්සම් උනේ මමද යන්ත්‍රේ පරිස්සම් කරේ? මම තමයි යන්ත්‍රේ පරිස්සම් කරේ. මම ඔබට යෝජනාවක් කරනවා ගෝත්‍රික වෙන්න එපානේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔය කිසිම ක්‍රමවේදයක් බුද්ධ දේශනාවේ නැහැනේ. හරිද? ඒ නිසා ඔබට ආරාධනා කරනවා කැමති කෙනෙක් පිළිගන්න, කැමති කෙනෙක් අතාරින්න බුද්ධිමත්ව හිතන්නනේ.